අපේ ගහේ අපි කුරුල්ලන්ටයි ලේනුන්ටයි ගන්න කෑම දාන්න පුළුවන් ඊයක් අයි කරලා තියෙනවා. අපි ඉතින් එතනට මේ වතුර බොණ්ඩත් සතුන්ට මොකක් හරි එකක් සෙට් කරලා දෙන්න ඕන නිසා හොඳ අපි බලමු හොඳ පොල් කට්ටක් අරගෙන මේක ඔයගොල්ලෝ ගන්නකොට අර ඉලක් නැති පොල් කට්ටක් ගන්න බලන්න. මොකද කාලයක් ඇද්දී ඒක කැඩෙනවා. ඊට පස්සේ එතනින් ලීක් වෙනවා. ඒ නිසා ඒකේ හොඳ පොල් කට්ටක් අරගෙන ඒක හොඳට ක්ලීන් කරගන්න. ඔයගොල්ලන්ට ඉතින් මම මේක මේ එකපාරට මේ හිතලා කරපු දෙයක් නිසා මට සූදානම් වෙන්න බැරි වුණා. ඕගොල්ලන්ට මේ හොඳ පොල් කට්ටක් තෝරගෙන වතුරේ දාලා තියලා පෙඟින්න තිබ්බට පස්සේ හොඳට සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔයගේ හොඳට සුද්ධ කරගෙන ඊට පස්සේ තියෙන ඉතින් අපිට මේකේ අර ඉලක් විද ගන්න එක තමයි ගහට සෙට් කරන්න. මේ මිටියෙන් ගහන්න එපා යන්නයක් තියලා. මොකද කට්ට පොක්කරන්න පුළුවන්. ග්‍රිල් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ග්‍රිල් එකෙන් ඉලක් විදලා ඒක අපි ගහට සෙට් කරන්න තමයි හදා ගන්න ඕනේ. ගම්පලුවන් හිටියේ පොඩි එළ පාරවල් වතුර පාරවල් තියෙනවා සතුටුට වතුර ටිකක් හරි බොන්න. හැබැයි ඉතින් නාගරික පැතිවල ඒ වගේ දේවල් බොහොම අඩුයි. තිබුණත් ගොහොදුරට ඒවා ස්පොයිල් වෙලානේ තියෙන්නේ. ඉතින් තනකෝ වතුර ටිකක් ගන්න නැතුව සත්තු කොච්චර දුක් විඳිනවද කතා කරගන්නවත් බැරුව. ඉතින් ඒ වගේ දේවල් කරන්න ගොඩක් වටිනවා. හරි ග්‍රිල් එකට පොඩි ග්‍රිල් කට්ටක් දාගෙන ඉතින් බලන්න try කරන්න ටිකක් කට්ට හයියයි. හද කරලා සීසට් එකක් දෙන්න වෙනවා. මොකද විශේෂයෙන් මේක කරනකොට ඒත් කරගන්න පුළුවන් බැරි නෑ. කට්ටේ උඩට වෙනවා ඉඳ ගන්නයි තියෙන්නේ. මම මේ අපේ ගහේ කලින් මේ පොල් කට්ටක් අය කරලා තිබ්බේ. හැබැයි මම අය කරලා තිබ්බේ අර ඉලක් තියෙන එකක් තමයි මේක වැරදීමකින්. ඊට පස්සේ ඒක අයින් කරලා තමයි මේක අය කරන්නේ. ඒතර මම විද පිළ තියෙනවා. ඉතින් මම ඒකටම මේ එනයක් දාලා ස්ක්‍රූ එනයක් දාලා මේ අය කරගන්නවා. එනයක් ගහුවත් ඉතින් කමක් නැහැ. කොන්ක්‍රීට් එනයක් කරමක් හරි. ස්ක්‍රූ එනයක් දාන එක ලීසි අපිට ඕන කයි ගලවගෙන හයි කරන්න පුළුවන් නේ. ක්ලීන් කරන්න උනත් පුළුවන්. මේක හයි කරනකොට අනික මේ ගොඩාක්ම තද කරන්නත් එපා. අර කට්ට පොල් කට්ට හරවන්න පුළුවන් විදියට මේ හයි කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක මේ පිරිසිදු කරන්න උනත් ලේසි. ඔය වගේ හරවගෙන මදිනකොට ඉතින් මොකක් හරි බ්‍රෂ් එකක් දාලා හරි පොල් මුඩක් දාලා හරි මැදලා අපිට ක්ලීන් කරගන්න පුළුවන්. මම මේකට වතුර ටිකකුත් පුරවනවා. එතනින්ද මම වීඩියෝ එකක් දාන්නම් මේකෙන් වතුර බොනවා කට්ටිය. පුළුවන් නම් හැමෝම කරන්න. ලොකු පිනක්. වතුර බොන්න එහෙම කුරුල්ලන්ට ගොඩක් තනක් හොයාගන්න අමාරුයි. කන්න තිබ්බත්.